අය මේ මෑන් මොදර මෙරිනේට් කරලා දෙනවා. හොඳට මෙරිනේට් කරලා දෙනවා. ඒක මික්ස් කරගත්තාම චිකන් එකත් එක්ක සුපිරි. අන්න ඒක. හෙලෝ ෆුඩ් ලවර්ස් ඔන්න 2026 මගේ පළවෙනි වීඩියෝ එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අද අපි ෆුඩ් රිවිව් එකක් අරගෙන ආවේ. එහෙනම් බලමු කොළොන්නාවේ ඊට් ස්ට්‍රීට් එකේ කෑම කොහොමද කියලා. ටිකක් අසනීපෙන් කෑම කන්න එපා වෙලා ඉන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි ඊට් ස්ට්‍රීට් එක. මේකේ තියෙන ඩයින් වෙල් කියන ෂොප් එකෙන් තමයි අද අපි කෑම කෑවේ. මේක මම ෆස්ට් ටයිම් try කරපු මීල් කොම්බෝ එකක්. ඉතින් හරිම හොඳ කස්ටමර් සර්විස් එකක් තිබුණා. ෂොප්ස් ගොඩාක් තිබුණා. හැබැයි අපි දෙන්නට හිත ගියේ ඩයින් වෙල් එකේ තියෙන මේ අපි අද try කරන ෆුඩ් කොම්බෝ එකට. ඉතින් එහෙනම් බලමු කොහොමද අපේ රිවිව් එක වෙන්නේ කියලා. මම වොයිස් කරන්නේ තැනින් තැන. මොකද ඕගොල්ලන්ට ලයිව් එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනේ හින්දා මෙන්න මේ තියෙන ෆුඩ් කොම්බෝ එක තමයි අපි try කරේ. ඉතින් එහෙනම් යන් වීඩියෝ එකට. ඉතින් මේක දෙනා කාලේ නෑනේ ඔය සිස්ටම් එක නේද? මොකක්ද ඒක? අපිට හදාගෙන කන්න තියෙන්නේ. නෑ ඒක හම්බ වෙනවා මේක. මේ ඒක වෙකින් යන්න පුළුවන් නම් මෙතන ගන්න පුළුවන්. මොකද මෙතන කමාවෝ ගෙනියදී ප්‍රෙෂර්ස් එක කියනවා. මේ කන්න ඕනේ. මේක දෙන්න. කාට් පුළුවන් නේද කාට්? හෝල් ග්‍රිල් චිකන් එකක් දෙනවා. ඔව්. ඒක මේ තමයි ඉතින් මන් දන්නේ. ඉතින් ඉන්නොත් ඒක ගන්න පුළුවන් නේද? අපි ඩයින් වලද මේක නේද? ඩයින් වෙන්න. ගන්න එක. අස්මත් අපිට හොඳට කතා කරන ලේඩි නේ කියන්නේ. හොඳයි. මම ළමයි කියන්නේ. මොකක්ද අනිත් එක කෑම ගැන ඒ කියන්නේ දැක්කම කිව්වේ මේ ඇත්තම රිවිව් එකක් කියන්න මේ බලලා මේ වැරදි හදාගන්න මොනවා හරි තියෙනවා නම් මෙන්නයි කියලා කිව්වේ. සබ්මරීන් බර්ගර්ස් සෑන්ඩ්විචස් තියෙනවා ඉතින් මෙන්න මේ කඩේ තියෙන්නේ ෆස්ට් එක. ෆස්ට් එක. මේකේ තියෙන්නේ බිරියානි. මේ කිචන් ෆෝ යූ කියන එක. ඒක වහලා. මේක. ඒක වහලා. Wow. Sprite है वो Oh, 4 butter naan. Peri chicken french fries. Ini hummus. Ini hummus. Ah. Ini hummus dia. Ini අය මේ මෑන් මොදර මෙරිනේට් කරලා දෙනවා. හොඳට මෙරිනේට් කරලා දෙනවා. ඒක රොටි ගන්න. හරි. මේ කොටක් ගියාගත්තා. මේ කොටක් රහයිද? මරුවා. රහයිද? සුපිරි. නියම ටේස්ට් එකක් තියෙනවා. මේකේ ජූස් ගත මේක හොඳට මෙරිනේට් කරලා තියෙනවා. අර කෑම එකේ කනකොට අර ඇස් දෙකක් ඉන විලා එන හැපි මේක තේරුණාද? අරන්නේ කොහොම හරිනේ කියනවා. මේ කනකොට මාර්ම සීන් එකක්. ये मटर दाल ඔක අර දාලා ෂවර්ම එක වගේ ගන්න පුළුවන්ද? අතාගේ. මම නම් ගන්න මේක මෙහෙම තමයි. ඒක ග්‍රීන් චට්නි එක. මින්ටන් චිලි එක මරු. ඒක මික්ස් කරගත්තාම චිකන් එකත් එක්ක සුපිරි. අන්න ඒක. නෑම නම් සුපිරි.
චිකන් එක ග්‍රිල් වෙන්නේ අර අතන XSK කියන එක. ESK. ESK කියලා මේන් තියෙනවා ඒගොල්ලන්ගේ ගම. ඔව්. කඩයක් ෂොප් එකක් තියෙනවා. ඉන්න පෙන්නන්න. දෙලින්ම තියෙන එක. ඉතින් අපි ගත්ත චිකන් එක මෙන්න මේ ESK කියන ෂොප් එකෙන් තමයි ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ට හම්බ වෙනවා කියලා. ඔයාලට පේනවා දැනටමත් රෝස් චිකන් ටික හොඳට හැදෙනවා. හරිම රසට තිබුණා. මම හිතන්නේ මම කාපු රෝස් චිකන් වලින් ගොඩක් රසටම තිබුණ ප්ලේස් එකක් තමයි මෙන්න මේ ESK කියන ෂොප් එකේ තිබුණ රෝස් චිකන් එක. මේක try කරනවා මේ මොකක්ද මේක? ඒ සෝස් එක මම කාලා නැහැ. ඒක කන්න බෑ. ළමෙක් මෙයා කන්න බෑ කිව්වද හරිද? මම වෙන නොකායමු ගියා. මෙයා දන්නවා කියලා මම නොකා ඉන්නේ කියලා. හරිද? මම පෝෂන් එකට 10න් 10ක් දෙනවා. ඊට පස්සේ ටේස්ට් එකට 10න් 9යි. කස්ටමර් සර්විස් එකට 10න් 10යි. රේටින් එක ඔය විදිහට තමයි මම දෙන්නේ. ඉතින් මේක අපි ප්ලෑන් කරලා කරපු vlog එකක් නෙමෙයි. අපි දෙන්න අහම්බෙන් අපි දෙන්නට මේ ෂොප් එක හොඳයි කියලා හිතුන හින්දා අපි දෙන්න හිත ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. මේක කිසිම විදිහක paid promotion එකක් නෙමෙයි කියලාත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් අද vlog එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ food reviews ඕන නම් ඒකත් ඕනේ කියලා අපිට කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් ආයෙත් අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න හැමෝටම ආදරෙයි. බයි.